ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකකින් අද මං ඇවිල්ලා ඉන්නවා. ඔයාලට ෆැෂන් ඩිසයින් ගැන අලුත් පාඩමක්. නිට් ෆැබ්‍රික් කියන්නේ මං ඔයාලට එක්සැම්පල් එකක් දෙන්නම්. ටී-ෂර්ට් තියෙන්නේ. අපි අඳින ටී-ෂර්ට් ෆැබ්‍රික්. ඒව නිට් ෆැබ්‍රික්. ඉතින් වුවන් ෆැබ්‍රික් වල තියෙන ෆීචර්ස් වෙනයි, නිට් ෆැබ්‍රික් වල තියෙන ෆීචර්ස් වෙනයි. අපි යූස් කරන ෆැබ්‍රික් වර්ග දෙකක් තියෙනවා. එකක් වුවන්, අනික නිටඩ්. වුවන් කියන්නේ වියන ලද ෆැබ්‍රික්. වියන ලද අපි පැදුරු වියන්නේ අන්න ඒ වගේ වියන ලද ෆැබ්‍රික්. එතකොට නිට් ෆැබ්‍රික් කියන්නේ ගොතන ලද ෆැබ්‍රික්. ඔයාලා දන්නවද ගොතන්නේ? ක්‍රොචෙට් එහෙම ගොතන්නේ අන්න ඒ වගේ. එතකොට මේ දෙකේ ස්ට්‍රක්චර් දෙක වෙනස් වගේම ෆීචර්ස් වෙනස්. මොනේ ඩිසයිනර්ස්ලා වුණාම ෆැබ්‍රික් ගැන හොඳට දැනගෙන ඉන්නවා. නැත්නම් කොහොමද අපි ෆැබ්‍රික් එකක් තෝරගන්නේ? අපි මහන්නේ ෆැබ්‍රික් වලින්නේ. මට ෆැබ්‍රික් වර්ග ටිකක් පෙන්නන්න නිට් ෆැබ්‍රික් හොඳයි. මේ තියෙන රිබ් ෆැබ්‍රික් එක. මේක ඇදෙනවා. නිට් ෆැබ්‍රික් වල තියෙන වෙනස තමයි ඒක ඇදෙනවා. මොකද ඒක හැදිලා තියෙන ලූප් ස්ට්‍රක්චර් එකකින්. වියනකොට අර පැදිරු වියනවා වගේ එහෙට මෙහෙට එකක් මත එකක් යන යාන්න කන්නේ තියෙන. මේක එහෙම නෙමෙයි. මේක හැදිලා තියෙන ලූප් වලින්. මේක සිංගල් ජර්සි. මේක සිංගල් මැටීරියල් මම වලට වෙනස් ෆැබ්‍රික් මැටීරියල් එකක් පෙන්නනවා. මෙතන ෆ්ලීසින් ෆැබ්‍රික්. ෆ්ලීසින්. බලන්න දන්නවද කියලා. ඉතින් ෆැබ්‍රික් එක. ඒ වගේ ස්ට්‍රක්චර් එකේ එක එක වෙනස්කම් වලින් ටෙක්ස්චර්ස් වෙනස් කරලා හදලා තියෙනවා. ඉතින් ඔයාලට ෆැබ්‍රික් ගැන තවත් දැනගන්න ඕන නම් ඊළඟ වීඩියෝ එකට